විද්‍යාවේදී සමහර වෙලාවට ලේසිම දේ තමයි මොනවා හරි එකට කලවම් කරන එක. ඒ තමාරුම දේ ආන්න ඒක අපහුවෙන් කරන එක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ රසායනඥයින් ඒ ලොකු අභියෝගය ජය ගන්න පාවිච්චි කරන සුපිරිම තාක්ෂණයක් ගැන. ඒ තමයි වර්ණලේඛ ශිල්පය, එහෙම නැත්නම් ක්‍රොමැටෝග්‍රැෆි. අපි බලමු මේකේ නැට්ටතම වෙන්නේ මොකක්ද කියලා. හරි. එහෙනම් මෙන්න මේ ප්‍රශ්නෙම්ම පටන් ගමු. හිතන්නකෝ එක එක දේවල් ගොඩක් එකට කලවම් වෙලා තියෙන මිශ්‍රණයක් තියෙනවා කියලා. දැන් කොහොමද අපි මේකේ තියෙන හැම පුංචි අණුවක්ම වෙන වෙනම අඳුනගෙන වෙන් කරගන්නේ? ඒක තමයි ගැටලුව. උත්තරේ හරිම පුදුමයි වගේ. අපි ඒක කරන්නේ ඒ අණු අතරේ රේස් එකක්. ඒ කියන්නේ තරඟයක් තියලා. ඔව් ඇත්තටම ක්‍රොමැටෝග්‍රැෆි කියන්නේ මිශ්‍රණයේ ඉන්න හැම අණුවකටම එක එක වේගෙන් දුවන්න සලස්වලා ඒව එකින් එක වෙන් කරන ක්‍රමයක්. හරියටම දුවන තරඟයකදී වගේ තමයි සමහරු වේගෙන් ඉස්සරහට දුවනවා, තවත් අය හිමින් පස්සෙන් එනවා. හරි. දැන් අපි මේකේ පොඩ්ඩක් විද්‍යාත්මක පැත්තට යමු. වර්ණලේඛ ශිල්පයේදී ප්‍රධාන දේවල් දෙකක් තියෙනවා මතක තියාගන්න. එකක් තමයි නිශ්චල කලාව. සරලව කිව්වොත් මේක තමයි අපේ රේස් ට්‍රැක් එක. එහෙම නැත්නම් ධාවන පතය. අනිත් එක තමයි චල කලාව. මේක තමයි හැම අණුවක්ම ඉස්සරහට තල්ලු කරගෙන යන ධාරාව වගේ. හරි. එනම් මේ මහා අණුක තරඟය පටන් ගන්නයි යන්නේ. අපි බලමු මේක පියවරෙන් පියවර සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ඔක්කොම පටන් ගන්නෙ මෙන්න මෙතනින්. අපි විශ්ලේෂණය කරන්න ඕන දේ ඒක ලේ සාම්පලයක් වෙන්න පුළුවන්, ගඟක වතුර ටිකක් වෙන්න පුළුවන් ඕනම දෙයක්. ඒකෙන් හරිම පොඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ නියදියක් ගන්නවා. ඊළඟට මේ පුංචි නියදිය ස්ටාර්ටින් ගේට් එකකට, ඒ කියන්නේ ආරම්භක ස්ථානයකට ඇතුල් කරනවා. මේ ඇතුළත් කිරීමේ ద్వාරය හරිම රස්නේ. ඊ රස්නෙට වෙන්නේ මොකද්ද? නියදිය තියෙන අණු ටික වාෂ්ප වෙලා තරඟයට දුවන්න ලෑස්ති වෙනවා. හරි. දැන් තමයි නියම සෙල්ලම පටන් ගන්නෙ. අපේ අණු ටික ධාවන පතේට ඇතුල් වෙන්නයි හදන්නේ. දැන් අපේ තරඟකරුවෝ ඒ කියන්නේ වාෂ්ප වෙච්ච අණු ටික ධාවන පතේට තල්ලු කරනවා. මේ ධාවන පතය කියන්නේ හරියට යන්ත්‍රයේ හදවත වගේ. හිතාගන්න බැරි තරම් සිහින් ඒ වගේම හරිම දිග නලයක්. අපි මේකට කියනවා තීරුව කියලා. ඔන්න ඔතන තමයි නියම වෙන්වීම සිද්ධ වෙන්නේ. හරි. දැන් මේ රේස් ට්‍රැක් එක ඇතුලේ මොකක්ද තියෙන්නේ? කලින් කිව්වාගේ දේවල් දෙකක්. එකක් චලකලාව, ඒ කියන්නේ අණු ටික ඉස්සරහට තල්ලු කරගෙන යන ගෑස් එකක්. අනිත් එක තමයි නිශ්චල කලාව. මේක තමයි නලයේ ඇතුල් පැත්තේ ගාලා තියෙන විශේෂ දියර ආලේපනය. හරියට ඇලෙන සුළු ට්‍රැක් එකක් වගේ. මෙන්න මේක තමයි මුළු ක්‍රියාවලියම රහස. මිශ්‍රණයේ තියෙන එක එක જાතියේ අණු අර ඇලෙන සුළු ට්‍රැක් එකට ප්‍රතිචාර දක්වන විදිය වෙනස්. සමහර අණු ට්‍රැක් එකට ගොඩක් ඇලෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒවා හිමින් යන්නේ. අඩුවෙන් නැලෙන අණු ඒවා වේගෙන් ඉස්සරහට දුවනවා. ඔන්නෝම තමයි වෙන්වීම වෙන්නේ. හොඳයි. ඉතින් විද්‍යාඥයෝ මේ ඇලෙන ගතිය මනින්නෙත් එක්ක. ඒකට කියනලා ව්‍යාප්ති නියතය. එහෙම නැත්නම් KC කියලා. හරිම සරලයි. අණුවක් ආ ට්‍රැක් එකට ඇලෙන්න කොච්චර කැමතිද කියන එක තමයි මේ KC යගෙන් කියන්නේ. KC යගේ ලොකු නම් ඒ කියන්නේ අණුව ගොඩක් ඇලෙනවා, ගොඩක් හිමින් යන්නේ. හරි. තරඟේ දැන් ඉවර වෙන්න ළඟලි අපි බලමු අවසන් රේඛාවේදී මොකද වෙන්නේ කියලා. ට්‍රැක් එකේ අනිත් කෙළවරේ අණු එකින් එක එළියට එනවා. හරියට ෆොටෝ ෆිනිෂ් එකක් වගේ. මේ අවසන් රේඛාවේ තියෙනවා හරිම සංවේදී උපකරණයක් අනාවරණයක් කියලා. ඒකෙන් මොකද කරන්නේ? එළියට එන හැම අණුවක්ම දකිනවා. දැකලා ඒක ප්‍රස්ථාරයක ශිඛරයක්, ඒ කියන්නේ පීක් එකක් විදිහට සටහන් කරනවා. මේ අනාවරකය කියන්නේ සුළුපටු දේවල් නෙවෙයි. හිතන්න ඇහැට පේන්නේවත් නැති පුංචි අණු ප්‍රමාණයක් ආවත් ඒක ක්ෂණිකව හඳුනා ගන්න ඕනේ. ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ගිනි අයනීකරණ අනාවරකය. එහෙම නැත්නම් FID කියන එක. හැබැයි පොඩි අවුලක් තියෙනවා. මේ FID එකෙන් අර නියදිය විනාශ වෙලාම යනවා. හරි. රේස් එක ඉවරයි. දැන් අපේ අතේ තියෙන ප්‍රස්ථාරයක්. අපි බලමු මේ තරඟයේ ප්‍රතිඵල කියවන්නේ කොහොමද කියලා. මේ ප්‍රස්ථාරයේ තිරස් අතර තියෙන X අක්ෂය දිහා බලන්න. ඒකෙන් පෙන්වන්නේ රඳවා ගැනීමේ කාලය. ඒ කියන්නේ හරිම සරලව එක එක වර්ගයේ අණුවකට රේස් එක ඉවර කරන්න ගියපු වෙලාව. මේ වෙලාව හරිම විශේෂයි. ඒක හරියට හැම අණුවකම ID කාඩ් එකක් වගේ. ඒ වෙලාව බැලුවම කියන්න පුළුවන් ඒ මොන අණුවද කියලා. හොඳයි. වෙලාවෙන් අපි අණුව මොකද්ද කියලා අඳුනගත්තා. දැන් අර ශිඛරයේ ඒ කියන්නේ පීක් එකේ සයිස් එක දිහා බලන්න. ඒකේ වර්ගඵලයෙන් කියන්නේ මොකද්ද දන්නවද? මුල් නියදියේ ඒ අණුව කොච්චර තිබුණද කියන එක. පීක් එක ලොකු වෙන්න ඒ කියන්නේ ඒ අණුව ගොඩක් තිබිලා තියෙනවා.
එහෙනම් මෙන්න තියෙනවා අවසාන ප්‍රතිඵලය. මේ සම්පූර්ණ ප්‍රස්තාරයට අපි කියනවා වර්ණලේඛ සටහනක් කියලා. මේක හරියටම මුල් මිශ්‍රණයේ තිබුණු රසායනික ඇඟිලි සලකුණ වගේ. බලන්න කොඩේන්, මෝෆින්, ෆෙන්ටනිල් වගේ එක දේවල් ඒ දේවල් වලට අදාළ වෙලාවේදී වෙන වෙනම පීක් එකක් විදියට පැහැදිලිවම පේනවා. එහෙනම් කතාවේ සාරාංශය මේකයි. මේ මුළු අණුක තරංගයෙන්ම අපිට ප්‍රධාන තොරතුරු දෙකක් ලැබෙනවා. පළවෙනි එක මිශ්‍රණයේ තියෙන්නේ මොනවද? දෙවෙනි එක ඒ තියෙන දේවල් කොච්චර තියෙනවද? එච්චරයි. මොනවද කොච්චරද? මේ ප්‍රශ්න දෙකටම එකම විශ්ලේෂණයකින් උත්තර ලැබෙනවා. හිතන්න මේ ක්‍රමය කොච්චර බලවත්ද කියලා. අපේ වතුරේ තියෙන භයානක දූෂක ද්‍රව්‍ය හොයන්න කෝෆි කෝප්පයකට ඒ සුපිරි සුවඳ දෙන රසායනික දේ මොකද්ද කියලා හරියටම කියන්න මේ අණුක තරංගයට පුළුවන්. එහෙනම් අපේ ඇහැට නොපෙනෙන මේ පුංචි ලෝකය මෙහෙම වෙන් කරලා බලද්දි තව මොන වගේ අලුත් දේවල් මොන වගේ රහස් අපිට හොයාගන්න පුළුවන් වෙයිද?